ඉතින් බලමු මේ සතියේ මම මොකද කරේ කියලා. ලව් කරාට හොඳ වැඩේ. හරි ඉතින් මං උදේම ලෑස්තිලා පොල් කටු හෙල්මට් එක උදාගෙන යන්නේ. අර බියෝනා ටොනික් නූඩියක් වුණ කිර කරගෙන කිව්ව කතාව ඇත්ත වුණ හින්දා. යාළුවෝ ඉන්නා නේද? උන් ලව් කරනවා අපි දුක් විඳිනවා. ඒක හරි අසාධාරණයි. මම නම් කියන්නේ ඇත්තටම හරි වදයක්. දැන් ඉතින් මං කෝගේ කඳුළු පිහින්ද අයියෝ පොඩි බබාව සනසන්න මං ඉතින් පොඩි gift එකකුත් අරගෙන බබාව බලන්න ගියා. මේ සතිය පටන් ගත්තෙම බබෙක් නලවල හින්දා අනන බබාලා බලා ගන්න බැරි හින්දා මං හිතුවා කොහෙද යන්නේ කියලා. මෙයාව නම් ඉතින් ඔයාලා දන්නවනේ 아무තුන් කියන්න ඕනේ නෑනේ. හරිද? අපි දෙන්න අද එළියට පැනලා යන්නේ මොන හරි කාලා පොඩ්ඩක් රවුමක් ගහලා ඉන්න. මුලින්ම අපි ගියා නාරම්මල පාක් එකට. හරිම නිස්කලංකයි මොකෙක්වත් නෑ. ඉතින් ටිකක් වෙලා අපි දෙන්න ඒකට වෙලා හිටියා. හැබැයි ඉතින් කාලගුණේ ආශිර්වාදේ මත වහින්න ගත්තා. හැබැයි මේ වීව් එක නම් මරු ළමයි මේ මෙතන ඉඳන් මේ වහින්දියා බලන් ඉතින් මාර මේකක් තියෙනවා කියන්න තේරෙන්නේ නැහැ. කැමරාවට එක ලස්සන නැති වුණාට ඇස් දෙකෙන් බලද්දි කමරු. කොහොමද ඉතින් අපි දෙන්න ඊට පස්සේ කුඩේකුත් ඉහළ ගත්තා යන්න තැනකුත් නැති හින්දා දැන් ඉතින් වැරදියට හිතන්න එපා. ඔහොම බලන්න එපා. අයියෝ මොකද්ද බන්ද. හරි කොහොම හරි ඊට පස්සේ අපි ගියා පීසාට. ඔන්න එක්කෙනෙක් ඉතින් පීසා එකක් කපනකම් අපි දෙන්න බලන් ඉන්නවා කෙලිගිලගිල. හරි ඊට පස්සේ පීසා කාලේ ඉවර වෙලා අපි දෙන්න ආයෙත් චුට්ටක් එළියට ඇවිල්ලා අයියා ගගා හිටියා. කතා කරන්නට දේවල්ද නැති මොකක් හරි කියලාමක් හොයාගෙන දෙන්නත් එක්ක කියවන. ඕකනේ ඉතින් අපි දෙන්නගේ ජීවිතේ කතා වැඩි හිතන්න බෑ. කයගා ඉඳලා ඊට පස්සේ අපි ගියා PNS. ඔයාලා දන්නවද ළමයි නාරම්මල PNS එකක් දාලා. ඇත්තටම කිව්වොත් ඒකත් අපි දෙන්න අහම්බෙන් දැක්කේ. කඩාගෙන බින්දගෙන ගියා ඉතින්. මෙයා නම් මොනවද මන්ද ගත්තා ඒ උනට මට නම් ඔය සෙට් වෙන දෙයක් තිබ්බේ නෑ. පාම් බනිල් මොනවද මන්ද තිබ්බ කොහොම හරි. මෙයා තමයි බල්ලා මොනවද මන්ද ගෙදරට ගන්න ඕනේ කියලා ගත්තා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි අපි ගෙදර යන්න කියලා බස් එකට යන්න හදද්දී මේක කියන්නේ පෙර පින පෑදෙනවා කියලා. වෙලාවට වගේ අප්පච්චි මාමා ඔය වෙලාව හන්දියට වැරදුනා. ටවුන් එකට බඩු වගේක් ගන්න. ඉතින් අපි දෙන්න ඒක නැගලා ගෙදර ගියා. බස් එකේ යන්න පුළුවන් ද ස්කූල් ටයිම්. ළමයි ඇట్లా හොගාලා ගෙවල් වලට යනවා. ඔය ආස බස් එකේ නැග්ගම අපි දෙන්න පොඩි වෙනවා. හරි ඊට පස්සේ ඉතින් ඊට දවස් සුපුරුදු පරිදි මං ගියා ලෙක්චර්ස් වලට. ඔයාලා දන්නවද පොඩි වැඩක් මේක උනේ නම් ටිකක් දවසකට කලින් ඒ වුණාට මට හිත ප්‍රශ්නයක් තියෙනවා මේක සම්බන්ධයෙන්. ඔයාලා බීලා තියෙන ඩොමිනෝස් එකේ මේ වගේ බීම මම නම් දන්නේ යාළුවා තමයි දන්සලක් දීලා දුන්නේ. ඒක චුවින්ගම් රහයි. ඒ කියන්නේ දන්නේ. හරි ඉතින් ඉස්සරේ බ්ලොග් එක නම් එච්චර දිගක් නෑ. ඒ වගේම බලන්න දෙයක්වත් නැතුව ඇති ඔයාලට. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑනේ සතියේ බ්ලොග් එකක් දෙන්න මම පොරොන්දු වෙලා තියෙනවානේ. ඉතින් ඒ හින්දා මම ඊළඟ සැරේ මීට වඩා හොඳ එකක් තියෙන පොරොන්දු වෙන ගමන් අදට යනවා. බයි බයි.